රයිට් ඉතින් ඔන්න සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා දනුවන් මදු බ්ලොග්ස් channel එකට. ඔන්න අදත් අපි අරගෙන ආවිලා තිනවා කාලයකට පස්සේ වටිනා කියන වීඩියෝ එකක් ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන drivers license එක British drivers license. ඉතින් මේක ගන්න ඔයාලා ගොඩක් කට්ට කනවා කියලා මම දන්නවා. අනිවාර්යෙන් ලොකු හීනයක් කියන එකත් මම දන්නවා. මොකද මටත් ඒ වගේම තිබුණා මේක ගන්න මාස කිහිපයකට කලින්. මම අද මේක ඔයාලට ලොකු help එකක් විදිහට තමයි දාන්නේ. අපි පාවිච්චි කරපු tools මොනවාද කියලා මේ test ටික ගොඩ දාගන්න. right. එහෙනම් ඉතින් වැඩි කතා බතා මුකුත් ඕනේ. අපි ඉක්මනට ඉස්සරහට ගිහලා බලමු මොනවාද මේ tools අපි පාවිච්චි කරපු අපේ මේ ටෙස්ට් එක ගොඩ දාගන්න කියලා. එහෙනම් රැඳිලා ඉන්න කියලා හැමෝටම කියන ගමන් යමු අපි වීඩියෝ එක ඉස්සරහට. දනුවන් මදු vlogs. හොඳයි guys, ඉතින් ඔන්න අපි වීඩියෝ එකට ඇවිල්ලා තිනවා දැන්. ඉතින් ඇත්තම කතාව අපි දන්නවා මුලින්ම මේ ගැන කතා කරන්න ඕන. මුලින් අපි වීසා එකක් ගහගෙන බොහොම අමාරුවෙන් UK වලට එනවා. ඉතින් ඒක තමයි අපේ පළවෙනි challenge එක කොහොම හරි කරලා වීසා එක ගොඩ දාගන්න එක. second challenge එක වෙන්නේ මෙහෙට ඇවිල්ලා ඇත්තටම තමන්ගේ කියලා වාහනයක් අරගෙන drive කරන එක. මොකද ගොඩක් දෙනා මම දන්නවා වැඩ කරන ගොඩක් දෙනා student visa දාලා එනකොට සමහරලාට family එන්නේ. ඒ ආවත් වැඩ කරන්න ආවත් family එන්නේ. මොකද තමන්ගේ තනියම එන අයට නම් ගැටලුවක් නැහැ කියන්න පුළුවන්. ෆැමිලි ආවම තමයි මේක ගොඩාක්ම බලපාන්නේ. මොකද සමහරලාට වයිෆ් තමයි ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් වෙලා එන්නේ. ඉතින් ඒ ආව වෙලාවක හස්බන්ඩ්ට අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඩ්‍රයිවිං ලයිසන්ස් එක. මොකද අද මෙහි උනත් තියෙන ආයතන වලින් ඩ්‍රයිවිං ලයිසන්ස් නැත්නම් මන් දන්නේ මොනවාද සමහර ආයතන තියෙනවා කෙලින්ම ස්ටෑම්ප් එක ඉල්ලනවා. වීසා සීල් එක වීසා ස්ටෑම්ප් එක ඉල්ලනවා. කවද්ද ආපු දවස අනිවාර්යෙන් කන්ෆර්ම් කරගන්න. යාලට සිස්ටම් කරලා තියාගන්න. එතකොට එක්ස්පයර් වෙන්න ලං වෙනකොට යාලා කියනවා කවද්ද ඔයාගේ බ්‍රිටිෂ් ලයිසන් එක ගන්නේ. ඔයාගේ ඉන්ටර්නැෂනල් ලයිසන්ස් ඔයාගේ එක්ස්පයර් වෙන්න හදන්නේ තව within 1 month එහෙම නැත්නම් within 1 or 2 weeks එහෙම යාලා කියනවා. ඉතින් ඒ නිසා තමයි ලයිසන්ස් ගන්න ඕනේ බ්‍රිටිෂ් ලයිසන් එක. ඒ වගේම තමයි මතක තියාගන්න බ්‍රිටිෂ් ලයිසන්ස් ගන්නවා කියලා කියන්නේ ඇත්තටම මෙහි මාර ලොකු දෙයක්. ඉතින් ලයිසන් එක අතේ තියෙනවා කියලා කියන්නේ හොඳ ලොකු ඩෙන්ටිටි එකක් තියෙනවාට හොඳ රෙකග්නිෂන් එකක් ඔයාලට තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඉතින් මේ රෙකග්නිෂන් එක තියාගෙන දිගටම ඉන්න නම් ඔයා පොයින්ට්ස් ඩිඩක්ට් කරගන්නේ නැතුව ඉලීගලි එහෙම නැත්නම් තියෙන රූල්ස් වලට පිටින් ඩ්‍රයිව් කරන්නේ නැතුව ඉතින් ඒ රූල්ස් වලට අනුගත වෙලා ඒ රූල්ස් ෆලෝ කරන ගමන් ඔයාගේ ඩ්‍රයිවිං පැටර්න්ස් එහෙම නැත්නම් ඩ්‍රයිවිං කරනවා නම් ඉතින් එයාලා ඕන කෙනෙක් කැමති සහ ලයිසන් එකටත් ඇත්තටම හොඳයි. ලොකු පිළිගැනීමක් වැලියු එකක් එතනින් ලැබෙනවා. රයිට්. ඉතින් වැඩි කතා කරන්න ඕනේ. අපි ඉස්සල්ලාම යමු තියරි ටෙස්ට් එකට අදාළ වෙන ටූල් එක බලන්න. මේ ටූල් එක මේ වෙනකොට මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලගේ App Store එකේ හරි Play Store එකේ හරි ඔයාලා මේ විදිහට සර්ච් කරන්න DVSA තියරි ටෙස්ට් කියලා. මේ පළවෙනි සර්ච් රිසල්ට්ස් වල එන පළවෙනි එක හරි දෙවෙනි එක හරි ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී කෙලින්ම මේ විදිහට සිලෙක්ට් කරගත්තාම මට පෙන්නනවා මෙන්න මේ විදිහට ඔප්ෂන්ස් ගොඩක්. ඉතින් මතක තියාගන්න ගොඩක් ටූල්ස් තියෙනවා. මෙතන කියනවා UK number 1 එහෙම ගොඩාක් කතන්දර මේවා තියෙනවා. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ මේක ඔෆිෂල් තියරි ටෙස්ට් කිට් එක. ඔෆිෂල් DVSA තියරි ටෙස්ට් කිට්. ඔන්න ඔය කිට් එක තමයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. රයිට්. දැන් මම මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මට මේක ඕපන් කරන්න ඩිරෙක්ට් පුළුවන්. සහ මෙතන බලන්න මේ ඇප් එක ගැන අපි පොඩ්ඩක් බලුවොත් මේ ඇප් එක 1.02 GB ස්පේස් එකක් ඕනේ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඔයාගේ ෆෝන් එකේ. ඉතින් ගොඩක් හොඳ ටූල් එකක්. ඔයාලට ප්‍රිවිව්ස් වලින් මේ වගේ පොඩ්ඩක් බලා ගන්න පුළුවන් පොඩි ප්‍රිවිව් එකක් මේ විදිහට. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ඇප් එකේ තියෙන විදිහ. ඔන්න ඔය විදිහට. right. ඉතින් අපි යටට ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා බලන්න ඇත්තම කිව්වොත් දැන් මම මේ රිවිව්ස් උත් විනාඩියෙන් දෙකකින් පොඩ්ඩක් පෙන්නන්නම්. මේ බලන්න වැඩි ඕන මේ බලන්න. first time pass with this app මේ honestly this app is much better than its competitors as it provides you with reading
බ්ලා බ්ලා බ්ලා. ඉතින් ඔය බලන්න ගොඩක් දෙනා ඇත්තටම ඉතින් හොඳ කමෙන්ට්ස් තමයි ඇත්තටම තියෙන්නේ. ගොඩක් හොඳ කමෙන්ට්ස් තමයි හැමෝගෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇප් එක හොඳයි. ඇප් එක ඇත්තටම හොඳයි. ගොඩක් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් මේ ඇප් එක through ගිහිල්ලා. ඉතින් අපි බලමු ඇප් එක ගැන විස්තර මෙතන තියෙනවා. ඉන්ෆර්මේෂන් කියන තැනදී බලා ගන්න පුළුවන්. සයිස් එක තියෙනවා. එතකොට මේකේ අපිට අවශ්‍යම දේ තමයි මේ ඇප් එක පාවිච්චි කරන්න බෑ පර්චේස් කරන්න නැතුව. ඉතින් පර්චේස් කරන්න ඕනේ in app purchases කියන එකෙන් අපේ app store එකේදී නම් in app purchases කියන තැනදී නම් ඔන්න app එකේ ගාණ පෙන්නනවා 9.99 pound. හරිද? ඉතින් ඔයා 9.99ක් මෙතනදී pay කරනකොට ඔයාට app එක ඔයාගෙම කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයාට app එක ඇතුළට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. right. ඉතින් මුලින්ම මේ app එක ඇතුළට මේ විදිහට යනකොට ඔයාට ඉස්සෙල්ලාම දෙන්න ඔයාට screen එකක් එයි. එක ඉන්ටර්ෆේස් එකක් ඔයාට එයි. එතන ඔයාගේ test date එක ඔයා මේ වෙනකොට theory test එක book කරලා තියෙන date එක ඔයාට පෙන්නයි. sorry මේ දාන්න තැනක් එයි. right. filling එකක් එයි. date එක එතෙන්ට දාන්න පුළුවන්. දැම්මහම ඔයා වැඩ කරන විදිහ ඔයා study කරන එක ඒ progress එක ඒ date එකට අනුව ඔයාට පෙළ ගස්සලා හදලා දෙනවා. ඒ කියන්නේ ඔයාට ඒ දවස වෙනකොට ඔයාගේ progress එක කොහොමද තියෙන්නේ කියලා එයාලා monitor කරනවා. හැම වෙලේම notifications ඔයාට pass කරනවා phone එකට. හරිද? ඒක ගොඩක් වටිනා දෙයක්. right. ඉතින් ඔයාට first interface එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට පේනවා මුලින්ම ගත්තොත් use this gauge to track your progress කියලා එකක් තියෙනවා. මෙන්න මේ gauge එක ඔයාට ගොඩක් වැදගත්. මොකද මේ gauge එකෙන් ඔයා ඉන්න තැන කොතනද කියලා බලා ගන්න පුළුවන්. ඔයා දැන් කොතනද ඔයා ඉන්නේ? ඔයා ටෙස්ට් එක කරන්න ඔයා රෙඩිද නැද්ද? ඔයා හොඳටම ප්‍රිපෙයාර්ඩ්ද දැන්? එහෙම නැත්නම් ඔයා තව ඉස්සරහට යන්න ඕනද කියන එක ඔයාට මේ ගේජ් එකෙන් ඇත්තටම හොඳ ටූල් එකක් මේක. ඒකෙන් ඔයාට ඒක බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට මෙතන බලන්න sections තුනකට කැඩලා තියෙනවා study and practice, test yourself, එතකොට hazard perception කියලා. ඉතින් මේ තුන මම එකින් එක පැහැදිලි කරන්නම්. study and practice කියලා කිව්වහම study and practice කියන එකේ ඇතුලේ තියෙන්නේ ඔයාට තියෙන lessons ටික. lessons cover කරලා තියෙනවා sections ගණනාවකින්. එහෙම නැත්නම් මාතෘකා ගණනාවක් යටතේ test එකේ තියෙන ඔයාගේ ප්‍රශ්නවල විවිධත්වයක් තියෙනවා. එහෙම නැත්නම් අපිට ඇතුළට ගියාම මේක බලන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඔයාට ලැබෙන ප්‍රශ්න ටික අන්තර්ගත වෙන්නේ යම් යම් එක් කරුණු වලට. එහෙම නැත්නම් එක ටයිටල්ස් වලට අඩංගු වෙන විදිහේ ප්‍රශ්න ටිකක් තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් ඒක ස්ටඩි කරන්න පුළුවන්. ඔයාට තියරි පාර්ට් එකක් තියෙනවා. ඊට පස්සේ එතනම ඔයාට ඒ තියරි පාර්ට් එක ඇතුලෙන් ඔයාට පොඩි ප්‍රශ්න ටිකක් අරගෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. රියල් ටයිම් ඔයාට එතන ස්ටඩි කරන ගමන් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඒක හෙනම වටිනවා. හරිද? ඉතින් ඒක ටෙස්ට් yourself කියලා කියන්නේ මෙතනදී ගන්න පුළුවන් ප්‍රැක්ටිස් ටෙස්ට් questions ගන්න පුළුවන්. ඒ වගේම mock test එකක් ගන්න පුළුවන්. mock test එක equals to ඔයාගේ රියල් ටෙස්ට් එකට. ඒ කියන්නේ ඒ ප්‍රශ්න මේනවා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් ඒ තියෙන එක්සෑම් එකේ තියෙන එන්වයරන්මන්ට් එකම ඔයාට හිතින් මවාගෙන ඒ තියෙන ටයිම් ෆ්‍රේම් එකට අනුව right ඒ ටයිම් පීරියඩ් එකට අනුව ඔයාට වැඩ කරගෙන එක්සෑම් එකට මේ එක්සෑම් එක කරන්න පුළුවන්. තියරි එක කරන්න පුළුවන්. එතකොට hazard perception කියන්නේ මේ ටෙස්ට් එකේදී ඔයාට තියෙන වැදගත්ම තැන. hazard එකක් ඔයාට identify කරගන්න බැරි නම් ඇත්තටම පාරේ එලවන්න බෑ කියලා තමයි එයාලා හිතන්නේ. ඇත්තම කතාව. ඒ කියන්නේ hazard එකක් කියන එක ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නකොට මේක තේරෙයි hazard කියන්නේ මොකක්ද කියලා. hazard කියන්නේ ඇත්තටම කිව්වොත් අපිට ඉදිරියෙන් තියෙන මොකක් හරි අනතුරක්. අපිට අනතුරක් ගෙන දිය හැකි දෙයක්. එහෙම නැත්නම් අපිට වැඩිපුර අවධානයක් යොමු කළ යුතු දෙයක් පාරේ තියෙන. හිතන්න මිනිස්සෙක් පාර අයිනේ ඉන්න පුළුවන් කහිරක් ගාව. එතකොට අපිට අන්න එතන hazard එකක්. ඒ මිනිස්සයා පනින්න පුළුවන් පාරේ. හරිද? කහිර මාරු වෙන්න පුළුවන් එක පාට. අන්න ඒ වගේ දෙයක්. එතකොට සතෙක් පාර අයිනට ඇවිල්ලා ඉන්න පුළුවන්. සතා පනින්න පුළුවන් පාරේ. right? අන්න ඒ වගේ දෙයක්. පටු තැනකින් වාහනයක් ඔයා යන්න හදනකොට එතනින් ඉස්සරහෙන් ඔයාට ඉස්සරහෙන් වාහනයක් එන්න පුළුවන්. එතකොට අපි යාට ඉඩ දෙන්න ඕනේ. right? අන්න ඒ වගේ සමහරට ඉඩ දෙන වෙලාවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේම hazard එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි hazard perception එක යටතේ. ඉතින් මේ sections තුන යටතේ ඔයාට මේ test kit එකේ වටිනාකම හොඳින්ම අඳුන ගන්න පුළුවන් වෙයි. right? එතකොට එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. අපි ඉස්සල්ලාම නිකන් ඇතුළට කියලා බලමු study and practice කියන එක ඇතුළට. study and practice කියන එක ඇතුළට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. study කරන්න තියෙනවා. මෙතන topics completed 0යි 0 topics completed 14 topics remaining. මම කිව්වේ topics වලට තමයි මේක කැඩලා තියෙන්නේ. ඒ topics යටතේ තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයාට exam එකටත් ඔයා හොඳට මතක තියාගන්න. ඔයා questions ඒ දෙන questions ප්‍රමාණයෙන් ඔයා questions ගානක් ඔයා වැරදුනා නම් ඒ වරදින questions මොන යටතටද එන්නේ කියන එකත් එයාලා ඒ answer sheet එකේ ඒ result sheet එකේ ඔයාට
මෙන්ෂන් කරලා දෙනවා. ඒක වාට ගොඩක් වටිනවා එතකොට රයිට්. එතකොට ස්ටඩි කිව්වට පස්සේ මෙන්න මේ වගේ විදිහට අපිට ටයිටල්ස් 14ක් යටතේ මෙන්න මේ විදිහට එයාලගේ තියරි යාලා කඩලා තියෙනවා. එයාලා එහෙම නැත්නම් කැටගරයිස් කරලා තියෙනවා. දැන් මෙන්න මේ alertness, attitude, safety and your vehicle, safety margins, ඕමෝ කියලා vehicle loading, incident, accident, emergencies ඒ වගේ එක එක තියෙනවා රයිට්. එතකොට ඔයා මෙතෙන්ද කරන්න ඕනේ මේ alertness කියන එක ඇතුළට ඉස්සල්ලාම ගිහලා ඔන්න ඔයා තියරි පාඩම් කරන්න පටන් ගන්න. හරිද? එතකොට පාඩම් කරනකොට ඔයා ඉස්සල්ලාම මේක කිව්වා මේක හොඳට අයිඩියා කරගත්තා මාක් ඇස් රීඩ් කිව්වා. ඊළඟ පේජ් එකට යනවා. anticipation and awareness කියන එක ඒක ගත්තා. ඒකේ ඔයා ඒ ටික ඔක්කොම කිව්වා මාක් ඇස් රීඩ්. ඊළඟ එකත් මාක් ඇස් රීඩ් මාක් ඇස් රීඩ්. ඊළඟට read another topic. right? එහෙම නැත්තම් මේ බලන්න ඒක එහෙම read another topic කිව්වහම ඊළඟට යන්නේ attitude කියන එකට. alertness කියන එකේ read කියලා කිව්වහම 100%ක් වා read කළා කියලා කොළ පාටින් පෙන්නනවා. එතකොට ඔයාට මෙතනදී පුළුවන් ඊළඟ topic එකට යන්න. sorry මට මේකේ පොඩි දෙයක් අමතක වුණා කියන්න. මෙන්න මේකේ අපි දැන් බලමු mark as read මේ attitude කියන title එක යන්නේ mark as read කිව්වම ඔන්න බලන්න. අර මම කිව්වේ self මෙතන practice කරන්න පුළුවන් කියලා real time. අරගෙත් එනවා මේ විදිහටම pop up එකක් එනවා topic completed කියලා වෙලා study another topic ද practice this topic ද කියලා අහනවා. ඔයාට study another topic නම් ඊළඟ topic එකට යන්න පුළුවන්. මේ දැන් අපි attitude එකට ආවේ alertness කියන එකේ ඉඳලා ඒ වගේ එන්න පුළුවන්. එහෙම නැත්නම් practice this topic කියලා මෙතෙන්ට එන්න පුළුවන්. එතෙන්ට ආවහම මේක ටික් එකක් දීලා continue කරන්න තියෙන්නේ. එතකොට all 38 unanswered 38. ඔයා questions 38ක් තියෙනවා unanswered 38ක් තියෙනවා. ඒ කියන්නේ තාම අපි exam එකට මේ ටෙස්ට් එක ටේක් කරේ නැති නිසා. දැන් මේක ගත්තොත් අපි මේ විදිහට What will happen if you follow this vehicle too closely? Your brakes will overheat. Your fuel consumption will be increased. Your engine will overheat. right? Your view ahead will be reduced. alright. එතකොට දැන් මෙහෙම තමයි ප්‍රශ්නයක් අහන්නේ යාලා. ඒ අහන ප්‍රශ්නට අපි මේ විදිහට තමයි උත්තර දෙන්නේ. ওই විදිහට හරි වුණොත් ওই විදිහට Staying back will increase your view of the road ahead. right. This will help you to see any hazards. මේ විදිහට එයාලා අපිට ප්‍රශ්නෙට හරි උත්තරය ආවොත් හරි උත්තරේ එක්ස්ප්ලනේෂන් එකත් එක්ක පෙන්නනවා. වැරදි වුණත් මේ එක්ස්ප්ලනේෂන් එකත් එක්ක මේක වැරදි කියලා ඔයාට කියනවා. ඉතින් ඒ වගේ ඔයාට ඉස්සරහට මේ වගේ ප්‍රශ්න කරගෙන යන්න පුළුවන්. තේරුණාද? එතකොට ඒ තමයි මේ ස්ටඩි එක ඇතුළෙම ගිහිල්ලා ඒ ඔයාට ස්ටඩි කරන ටොපික් එක ඇතුළෙම මේ ප්‍රැක්ටිස් එකේ තියෙන එකම ඔයාට ලැබෙනවා. මේ බලන්න දැන් අපිට පළවෙනි එකෙන් ඕන්නම් මෙතෙන්ට ගිහිල්ලා මේක ටික් කරගෙන මේ දෙකේම ප්‍රශ්න එකට අරගෙන ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සිලෙක්ට් කරගත්තු ඒක එහෙම නැත්නම් දැන් අපිට සිලෙක්ට් කරගත්තා නම් එක ටොපික් එකක් ඒ ටොපික් එකේ තියෙන ඒවා ඒ ප්‍රශ්න ටිකට උත්තර දීගෙන අපිට යන්න පුළුවන්. හරි. ඊළඟට මෙතන තියෙනවා ටෙස්ට් yourself කියලා. ඒකේ ක්වික් ටෙස්ට් එකක් මොක් ටෙස්ට් එකක් කියලා දෙකක් ගන්න පුළුවන්. ක්වික් ටෙස්ට් එක ගත්තොත් එහෙම ඒකත් අර විදිහම තමයි මේ ක්වික් ටෙස්ට් එකේ progress bar මේ විදිහට progress chart එකක් තියෙනවා. ඒකෙන් ඔයා ඉන්න තැන බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන මේ bars chart එකේ මේ chart එකේ ඔයාට පුළුවන් මේ points වලින් ඔයා ඉන්න තැන අඳුන ගන්න. තේරුණාද? එයා එතකොට 186කට වඩා ඉහළින් තියාගන්න හැම වෙලේම මෙන්න මේ තියෙන මේ ගොඩක් bold line එකක් තියෙන්නේ. ඒ line එකට උඩින් ඔයා හැම වෙලේම තියාගන්න පුළුවන් නම් තමයි වටින්නේ. එතකොට start කරාම මේ විදිහටම topic එකෙන් topic එකට ඔයාට questions කරගෙන යන්න පුළුවන්. මෙහෙම continue කරාම මේ විදිහට අහනවා. ඊට පස්සේ මේ විදිහට අපි මෙතන ප්‍රශ්න 20ක් තියෙනවා. ඒ ප්‍රශ්න 20 ඉන්නේ alertness කියන එක යටතේ. මේ ප්‍රශ්න 20 අහනවා. ඒ අහන ප්‍රශ්න 20ට ඔයාට උත්තර දෙන්න හැකියාව තියෙනවා. එතකොට මෙතන flag කියලා එකක් තියෙනවා. මේ flag කියන එකෙන් කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ නැත්නම් අපිට flag කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. හැබැයි ඔයාට මේක සබ්මිට් කරන්න බෑ අවසානට. මොකද මේ ෆ්ලැග් කරපුවා අනිවාර්යයෙන්ම ඔයා උත්තර දීලා අන්ෆ්ලැග් කරන්න ඕනේ. මේකට උත්තරේ දීලා අන්ෆ්ලැග් කරන්න ඕනේ. මෙහෙම කළා ඒ විදිහට. right? ඒක එහෙම. එතකොට මොක් ටෙස්ට් කියලා කියන එකත් ඒ වගේ. හැබැයි එතන කෙලින්ම ප්‍රශ්න 50ම තියෙනවා. විනාඩි 60ක් තියෙනවා. sorry මේ විනාඩි 56ක් 57ක් තියෙනවා. හරිද? එතකොට ඒක තමයි සාමාන්‍ය එක්සෑම් එක යන විදිහ කියලා හිතාගෙන ඒක තමයි සාමාන්‍ය එක්සෑම් එකට යන විදිහ. ඒ විදිහට හිතාගෙන ඔයා මේ එක්සෑම් එක කරනවා කියලා හිතාගෙන මේ ප්‍රශ්න 50ට උත්තර දුන්නාම ඔයාට සෑහෙන progress එකක් ඔයාට මෙතන progress chart එකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා.
හරිද? එතකොට hazard perception කියන එකත් එහෙමයි. introduction එකක් තියෙනවා. introduction එකේදී ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඒ hazard perception එක ගැන DVS එකේ introduction එක. ඒක ඔයා මේ විදිහට play කරලා ඔන්නෝම බලන්න පුළුවන්. හරි. The hazard perception test is designed to test your response to developing hazards that you may encounter whilst driving. right ඔන්න ඔය විදිහට බලන්න පුළුවන්. ඊළඟට ඔයාලට practice clip ටික ගන්න පුළුවන්. බලන්න practice clips මෙතනදී බර ගාන practice clips දැන් මෙයාලා දාලා තියෙනවා. මේ දාලා තියෙන ඒවා ඔයාට පුළුවන් attempts කීපයක් වුණත් අරගෙන ඔයාට මේක practice කරන්න පුළුවන්. ඔයාට එකපාර මේක ගොඩ දාගන්න බැරි වෙයි. ඒක ඇත්ත. නමුත් ඔයා attempts කීයක් ගත්තත් කමක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම hazard එක හරි වෙලාවෙදී hazard එක start වෙන වෙලාවේ. ඒ කියන්නේ hazard එක පටන් ගන්න තැනත් hazard එක ඉවර වෙන තැනත් ඔයා අනිවාර්යයෙන්ම මාක් කරන්න ඕන. අපි බලමු එක ක්ලිප් එකක් කරලා මෙන්න මේ විදිහට. බලන්න දැන් මේ ක්ලිප් එකේදී අපිට ඉස්සරහට පේනවා මේ ඈතින් පේනවා අපිට බොහොම පටු පාලමක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඒ පාලම ගාවදී අපිට hazard එකක් අනිවාර්යෙන් එන්න පුළුවන් නේ. බලමු. අන්න පළවෙනි දේ කියන්න ඕනේ මේකෙදි ඔයාලා ස්කෝර් කරනවා පොයින්ට්ස් 5 ගානේ එක hazard එකකට. ඒ වගේම ඔයාට පොයින්ට්ස් නැති වෙන්නේ ඔයා වැරදියට ක්ලික් කරා කියලා. හැබැයි ඔයා පුළුවන් තරම් බලන්න ඔයා hazard එක හඳුනා ගන්න. ඒ කියන්නේ ඉස්සල්ලාම hazard එක දැක්ක ගමන් ඔයා ක්ලික් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට තමයි පළවෙනි පොයින්ට් එක ඔයාට ලැබෙන්නේ. ඊළඟට තමයි ඔයා ඩෙවලොප් වෙන වෙලාව hazard එක ඩෙවලොප් වෙගෙන යනකොට ඔයා ක්ලික් කරගෙන යනවා ඉස්සරහට ක්ලික් කරනවා. ඒ ක්ලික් කරන එක ක්ලික්ස් 5ක් 10ක් අතර ලිමිට් කරගන්න. ගොඩක් හොඳයි ක්ලික්ස් 5කින් වගේ ඉවර කරගන්න පුළුවන් නම් කොහොමදත් ඔයාට හම්බෙන්නේ පොයින්ට්ස් 5යිනේ. ඒ පොයින්ට්ස් 5ට ඔයා හිතන්න එකකට පොයින්ට් 5 ගානේ හම්බුණා කියලා හිතන්න පුළුවන්. ක්ලික් එකකට පොයින්ට් 5 ගන්න. ඉතින් මෙයාලා බලන්න මෙයාලා hazard එක අඳුන ගන්නවා කියලා. බලන්න මෙතන 5න් 4යි මට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මම ක්ලික් කරපු විදිහට එකක් මිසින්. අපිට මේක බලන්න පුළුවන් දැන් මේ රෙකෝඩින් එක අපව අපිට මේ ප්ලේ කරලා බලන්න පුළුවන් නේ. එතනදී බලන්න ඔන්න මේ ඔයාලට මේ ෆ්ලැග් කරලා තියෙන ඒවා පේනවනේ. පොයින්ට්ස් ෆ්ලැග් පොයින්ට්ස් බලන්න මේ 5 කියන තැනදී බලන්න මේ කායක දකින්න පටන් ගන්නකොට. මොකද අතනින් ඔයාට යන්න බෑ කියලා ඔයා දන්නවා. කාර් එක දකින්න තැනදී ඔයා ක්ලික් කරන්න ඕනේ. මට මේ මිස්සුනේ ඒක. ඔන්න 1යි අර 2යි 3යි 5යි. දැක්කද? එහෙම තමයි සාමාන්‍යයෙන් අපි එතකොට ඕක හඳුනගන්නේ. right? ඉතින් ඕක තමයි එතකොට hazard perception ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉස්සරහට next clip එකට ඊළඟට යන්න පුළුවන්. ඒ වගේ hazard perception එකත් කරගෙන යන්න පුළුවන්. right? එතකොට ඕක තමයි පොඩි brief එකක් මේ අපි දෙන්නේ මේ app එක ගැන. ඔයාලට දැන් පේනවාද මේ progress gauge එක දැන් චුට්ටක් රතු වෙලා තියෙනවා. ඉතින් ඕක ඔයා මෙතන ටෙස්ට් එක කරලා මේ එක්සෑම් ඔක්කොම කරලා ඇකියුරසි එක හොඳට දාගත්තට පස්සේ ඕක ටික වැඩි වෙලා හොඳට ග්‍රීන් වෙලාම යනවා. අන්න එතකොට ඔයා එක්සෑම් එකට රෙඩි කියලා හොඳට මතක තියාගන්න. right. එහෙනම් ඊළඟට ඇප් එකේ අපිට වටිනාම කියන දෙයක් අපිට ඇප් එකේ සල්ලි දීලා ගත්තට පස්සේ දෙනවා. එයාලා ලයිබ්‍රරි කියන ටැබ් එකට ගියාට පස්සේ මෙන්න මේ highway code කියන PDF එක. PDF එකක් වල මේක ඇතුළෙම මෙයාලා රීඩ් කරන්න දෙන්නේ අපිට. ඉතින් මේකත් ගොඩක් වටිනවා. මේක අනිවාර්යයෙන්ම කියව ගන්න. දවසට මේ සතියට එකපාරක්වත් එක්සෑම් එකට කල් තියෙන නිසා ළඟ ගන්න කට්ටිය නම් ඉක්මනින් මේ ටික රිෆර් කරන්න වෙයි. එහෙම නැත්නම් ටිකක් දුරින් අරන් ඉන්න කට්ටිය මාසෙකට දෙකකට දුරින් අරන් ඉන්නවා නම් එක්සෑම් එකට ඔයාලා මේක හොඳට through වෙන්න. මොකද මේකෙත් ගොඩක් වටින දේවල් තියෙනවා. මේ බලන්න rules about animals. right. එතකොට මේ rules for cyclist මේ දැක්කද සයික්ලිස්ට්ලටත් තියෙනවා rules වෙනමම. එතකොට මෝටර් සයික්ලිස්ට්ලට තියෙනවා. එතකොට drivers and motorcyclists. එතකොට walking and parking, motorways, breakdown and incidents. right. එතකොට බලන්න හැමදේම තියෙනවා. මේ road markings මේ road markings අපේ පාරේ ඇඳලා තියෙන මේ markings ගැන මේ ඒවා ඔක්කොම මේවා කෙලින්ම එක්සෑම් එකටත් එනවා. ඉතින් ඒ නිසා ටිකක් ඒවා වැඩි අවධානයකින් බලන්න කියලා ඉතින් ඔන්න හැමෝටම කියනවා. ඉතින් more products කියන ටැබ් එකට ගියාම ඕනනම් අපිට එතනත් බලා ගන්න පුළුවන් the official highway code. මේවා ඔයාලට buy කරන්න පුළුවන්. ඕනනම් purchase කරන්න පුළුවන්. ඒවා ඔයාගේ app store එකේ Google Play Store එකේ මේ විදිහටම app එකකින් through ඔයාට මේවා purchase කිරීමේ හැකියාව තියෙනවා. right. එතකොට අපි යමු menu එකට ගියාම ඔයාට menu එකෙන් ඔයාට අවශ්‍ය නම් ආපහු සැරයක් මේක රීසෙට් කරගන්න පුළුවන්. මුළු මේ ඇප් එකම රීසෙට් කරගැනීමේ හැකියාව තියෙනවා. ආයි කරන්න ඕනේ නම් study completed ඒවා practice course එහෙම නැත්නම් mock test
ස්කෝස් තියෙනවා, ක්වික් ටෙස්ට් ස්කෝස් තියෙනවා, hazard perception ස්කෝස් තියෙනවා. එහෙම නැත්නම් all. දැන් මම මෙතන all දැන් මේකේ මගේ ඔයාලට පේන්න තියෙනවා ඩෑෂ්බෝඩ් එකට ගියොත් මගේ මෙතන 6%, මෙතන 3%, මෙතන 100% accuracy, 80% accuracy කියලා තියෙනවනේ. දැන් ඔයක මට මෙතනින් direct මට කෙලිම මෙතනින් reset කරගන්න පුළුවන්. all settings reset කරාම සම්පූර්ණයෙන් 0 වෙනවා. එතකොට ඔයාලට ආයෙ අලුතෙන් ආපහු ඒකම ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. right. ඉතින් ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ DVSA theory test kit එක ගැන. වටිනවා කියන kit එකක්, test kit එකක්. මේකෙන් අනිවාර්යෙන් exam ගොඩ දාන්න පුළුවන්. මම ගොඩ දැම්මෙත් මේකෙන් තමයි. මම විතරක් නෙමෙයි හැමෝම මේකෙන් තමයි කරන්නේ. මේක හරිම ලේසි නිසා සහ මේකේ content එක තමයි අර අපේ actual test එකට සෑහෙනම සමාන වෙන්නේ. අන්න ඒ නිසා තමයි ගොඩක් දෙනා නෙමෙයි ඔක්කොමලා වගේ මේ app එකෙන් මේ වැඩේ කරගන්නේ. right. ඕකේ, එහෙනම් අපි බලමු ඊළඟට ගිහිල්ලා දැන් මේ තියරි පැත්ත හරනේ තියරි පැත්ත ගොඩ දාගෙන දැන් ඔයා ඔන්න තියරි ටෙස්ට් එක ගොඩ දාගත්ත කියලා හිතන්න. ඊළඟට ඔයා යනවා ඩ්‍රයිවිං ටෙස්ට් එකට. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට. ඒ ටෙස්ට් එකට තියෙන ටූල් එක මොකක්ද කියලා අපි ඊළඟට බලමු. රැඳිලා ඉඳීම. හරි, එතකොට දැන් ඊළඟට තියෙන ප්‍රධානම දේ තමයි මේ දැන් අපි මේ ඩ්‍රයිවිං ටෙස්ට් එකට බුකින් ඩේට් එකක් දාගන්නවනේ. දැන් ওই බුකින් ඩේට් එක ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ අනිවාර්යෙන් බුක් කරාට පස්සේ ගොඩක් දවස් ඒ කියන්නේ සෑහෙන මාසයක් දෙකක් සමහරට 3ක් විතර ඉස්සරහ ඩේට් එකක් තමයි ඔයාලට මුලින්ම ලැබෙන්නේ. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ එච්චර වද වෙන්න එපා, හිතන්න එපා. ඉතින් ඒක හම්බුනාට පස්සේ ඔයාලට පුළුවන් පොඩි දෙයක් කරලා ඔයාලට පුළුවන් ටෙස්ට් ඩේට් එක ඔයාලා කැමති දවසකට ඉස්සරහ දවසකට ආපහු කැන්සලේෂන්ස් බලලා ඉස්සරහට ගන්න. මේක කරන්න පුළුවන් ඔයාලා අර ඇප්ලිකේෂන් එකේ මුලින්ම ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් එකේ ඔයා දෙන ඩේට් එක සබ්මිට් කරාට පස්සේ ඔයාට ඒ එක්සෑම් ඩේට් එකක් ඔයාට ග්‍රාන්ට් වෙනවා වගේම ඔයාට එතනින්ම ආපහු ඒ ඇප්ලිකේෂන් එක ඇතුළටම ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් එකේ ඔයාට තියෙනවා ටෙස්ට් ඩේට් එක චේන්ජ් කරන්න තැන. ඒ චේන්ජ් කරන තැනින් ඔයාට බලන්න පුළුවන් ලේටස්ට්ම ඩේට් එක මොකක්ද කියලා. ඉතින් මේක ප්‍රැක්ටිකලි කරන්න ටිකක් අමාරුයි. මොකද මේක දවස් ගාණක් දෙනා මේක එක සැරේ බලන නිසා. ගොඩක් වෙලාවට සර්වර් වල ප්‍රශ්න වෙන්න පුළුවන්, සර්වර් එක බිසි වෙන්න පුළුවන්, ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි දෙයක් තියෙනවා. පොඩි ඇප් එකක් තියෙනවා කම්පැනි එකකින් අඳුන්වලා දීලා මම මේ දැන් ගහලා තියෙන ටෙස්ටි කියන සර්ච් එකේදී ඔයාලට පේනවා ටෙස්ටි ඩ්‍රයිවිං කැන්සලේෂන්ස් UK කියලා එකක්. ටෙස්ටි ඩ්‍රයිවිං කැන්සලේෂන්ස් UK කියලා එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් මේ වැඩේ බොහොම ලේසියෙන් කරගන්න. right. දැන් මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මේකත් හැබැයි පර්චේස් කරන්න තියෙන එකක්. ඒ පර්චේස් කරන්න තියෙන එකක්. ඉතින් ඔයාලට පර්චේස් කරෝතින් තියෙන බෙනිෆිට්ස් මොනවාද කියලා මම ඔයාලට මෙතනදී කියවගෙන යන්නම් ඉස්සරහට. ඔන්න මම ඉස්සල්ලාම ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තිනවා. ඩවුන්ලෝඩ් කරාම හොඳට මතක තියාගන්න පළවෙනි තැනදී ඔයාට ඉල්ලනවා ඩ්‍රයිවිං ලයිසන්ස් නම්බර් එකයි ඩ්‍රයිවිං ටෙස්ට් රිෆරන්ස් ඕ තියරි ටෙස්ට් පාස් නම්බර් කියලා එකකුයි. එහෙම දුන්නට පස්සේ ඒ දෙක ඔයාට දුන්නොත් එයා මේක සේව් කරගෙන මෙන්න මේ වගේ හරිද? මෙන්න මේ වගේ ඔයාට පෙන්නනවා ඔයාගේ right ඔයාට එතනදී පෙන්නනවා ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් නම්බර් එකයි ටෙස්ට් රිෆරන්ස් නම්බර් එකයි දාගත්තාම ඔයාගේ දැන් ඔයා බුක් කරලා තියෙන ඩේට් එක මෙතන පෙන්නනවා. ඒ වගේම ටෙස්ට් සෙන්ටර් එක මොකක්ද ඔයා එතනදී බුක් කරේ කියලාත් මෙතන පෙන්නනවා. මම ඇෂ්ෆීල්ඩ් තමයි බුක් කරේ ඒ දවස්වල. ඒ වගේම මගේ ඩේට් එක උනේ 24 ඔක්තෝබර් 22. right. එතකොට ටෙස්ට් account type එක free. එතකොට invalid test date කියලා මෙතන වැටෙන්නේ. මොකද මම මේ වෙනකොට already pass නිසා මේක මේ විදිහට පෙන්නනවා. ඒක නෑ හිතන්න එපා. ඔයාට පෙන්නන්නේ මෙතන date and time of test එකයි. ඒ ටික තමයි මේ අදාළ detail ටික ඔයාට පෙන්නයි. හරිද? එහෙම පෙන්නනකොට මතක තියාගන්න ඔයාට මෙතන ඔයා දුන්නේ Ashfield නේ. එතකොට Ashfield එකට තියෙන test dates ටික මෙතනින් පෙන්නනවා. හරිද? එතකොට ඔයා සල්ලි ගෙව්වොත් ඉන් මේකට මතක තියාගන්න. දැන් මේක ඔයාට පුළුවන්නේ පර්චේස් කරන්න. මේක පර්චේස් කරොත් ඉන් ඔයා මෙන්න මේ buy premium 11.99 pounds ඔයා ගත්තොත් මෙන්න මේ ටික ඔයාට ලැබෙනවා. මේ notification service for new test, unlimited auto login access මෙන්න මේ ටික ලැබෙනවා. ඉතින් මම කියන්නේ ඕක ගන්න අවශ්‍ය නැහැ. මම ලේසි විදිහක් කියලා දෙන්නම්. ඔයාට තියෙන දවස හිතන්නකෝ
දැනට ඔයාට හම්බෙලා තියෙන අපි හිතමුකෝ 2025 අප්‍රේල් 1 වෙනිදා කියලා. නමුත් නෑ සෝරි 2025 ජූනි මැයි 1 වෙනිදා කියලා හිතන්නකෝ. ඔයාට මේක අප්‍රේල් මාසෙට ගන්න ඕන නම් ඔයා මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන දවසේ අනිවාර්යයෙන්ම දවසට 2-3 වතාවක් මෙන්න මේ ඇප් එක මේ විදිහට රීෆ්‍රෙෂ් කර බලන්න. හරිද? ඒ රීෆ්‍රෙෂ් කරනකොට ඔයාට මෙතෙන්ට වැටෙනවා දැනට බුකින්ග්ස් අරගෙන ඉන්න අය බුකින් කැන්සල් කරන ඒවා මෙතෙන්ට ඔක්කොම ලැබෙනවා. හරිද? හැබැයි ඔයා මෙතන පර්චස් කරෝතින් ඒක මටත් මේ ඇප් එක ගැන කියපු කෙනා කිව්වා මට ඒක ඇත්ත තමයි කතාව. නමුත් අපි මාර එෆර්ට් එකක් දීලා කොහොම හරි කියලා ළඟ දවසකට ආපහු ගත්තා. නමුත් ප්‍රීමියම් එක ගත්තොතින් ඔයාට මේ එතන එන ඩේට් එක ටැප් එකෙන් ඔයාට අතන ඩේට් එක ඔරිජිනලි සර්වර් එක ඇතුලින් ඔයාට ඇප් එකට ඒ කියන්නේ ඔන්ලයින් ඇප් එකට යන්නේ නැතුව වෙබ් බේස් ඇප් එකට යන්නේ නැතුව මේ ඇප් එක throughම මේ මොබයිල් ඇප් එක throughම ඔයාට ඒ ඩේට් එක චේන්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මම කියන්නේ උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ. ඒ නිසා අර ඩේට් එක ඉක්මනින් ගිහිල්ලා තමන්ගේ ෆෝන් එකෙන් ටක් ගාලා සයිට් එකට ලොගින් වෙලා ඩේට් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒක එක පාරක් නෙමෙයි ඔයාට 6 පාරක් මේ ඩේට් එක චේන්ජ් කරන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඒකත් ඔයාට වාසියක් ගෙන දෙනවා. හරිද? එතකොට දැනට මේකේ ටෙස්ට් ඩේට් එකක්වත් පෙන්වන්නේ නැහැ. මේ කාලය ඇතුළත ටෙස්ට් ඩේට් පෙන්වන්නේ නැති නිසා ඒ කියන්නේ විශේෂයෙන්ම මට මේක පෙන්වන්නේ නැත්තේ ගොඩක්ම මගේ මේ ඔක්තෝබර් 22 ටෙස්ට් ඩේට් එක නිසා. මෙයා කියනවා the time and the date for this booking has passed. දැන් ඒක ඉවරයි. Please book a new driving test from DVSA website and log in with the new test reference. මට ඉතින් ආපහු කරන්න බෑනේ. ඉතින් දැන් අලුත් කෙනෙක්ට ඔන්න මෙතෙන්ට දාපු හැටියේ මෙතන ඔයාට තියෙන available dates ටික ඒ අදාළ ඔයා ඒ වෙලාවට ඔයා ටෙස්ට් එක ගන්නවයි කියලා ඔයාගේ driving test එක කරන්නේ ඔයා මේ center එකේ කියලා හිතලා ඔයා ගන්න center එකට අදාළ වෙන test date ටික මෙතන පෙන්වන්න පටන් ගන්නවා. right? එතකොට ඒකෙන් ඔයාට සුදුසු දවසක් බලලා ඔයාට වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ තමයි test cancellation එක ඔයාගේ theory test එකත් එක්ක theory test එකෙන් පස්සේ driving test එකට මුලින්ම අඩිය තියන්න කලින් driving test එක වාට ටිකක් ළඟට හදාගන්න වාට ඉක්මනට license එක ගන්න ඔයාගේ date එක change කරගන්න පුළුවන් easyම way එක තමයි මේ. right? එහෙනම් අපි බලමු දැන් driving එකේදී driving කරන්න ගන්න app එක මොකක්ද කියලා. ඒකත් exact same routes තියෙන app එකක්. බලමු අපි එකට ගිහිල්ලා. right ළමයි ඉතින් දැන් මෙතන ඊළඟ අවසාන app එක තමයි ඔයාලට helpfulම වෙන ඔයාලගේ driving test routes තියෙන app එක. ඉතින් මෙතනදී මම පොඩි දෙයක් කියන්න ඕනේ මේ app එක purchase කරනකොට මේක purchase කරන්න පුළුවන් මාසෙකට විතරයි. ඉතින් මම මේ app එක දැන් purchase කරලා මම license අරගෙනත් දැන් මාස ගාණක් ගියපු නිසා මට මේ app එක ආපහු app එක ඇතුළට යෑමේ හැකියාවක් මට නැහැ. ඉතින් මම ඔයාලට මෙහෙම කියලා දෙන්නම් මේ app එක විතරක් කියන්නම්. ඒ app එක ඔයාලා install කරගෙන app එක purchase කරලා ඇතුළට යන්න ගිහිල්ලා ඉවර වෙලා එතන ඔයාලගේ අදාළ test center එක දුන්නට පස්සේ ඔයාලට ඒ test center එකට අදාළ වෙන routes options මොනවාද කියන එක ඔයාට එතනදී පෙන්වුම් කරනවා. right? ඉතින් මම මේක පෙන්වන්නම් මෙහෙම driving routes right driving test routes app කියන එක මෙන්න මේ icon එක මතක තියාගන්න. මේ pin point icon එක L අකුරත් එක්ක තියෙන location pin point icon එක මෙන්න මේ background එකත් එක්ක හොඳට මතක තියාගන්න. මේක තමයි app එක. මේක තමයි මම ගත්ත app එක. මේක ඇත්තටම accurate ගොඩක් හොඳයි. මේක ගොඩක් accurate. මොකද මම මේකේ reviews බැලුවා. reviews බලලා මම මේ app එක purchase කරේ. ඇත්තටම මට ඒ ආපු route එක 100%ම මම ඉන්න පළාතත් එක්ක මට නම් හරියටම හරි ගියා. ඒක නෑ කියලා කියන්නේ. මොකද මට එතන මට මතක හැටියට routes මට තිබ්බේ එතන 15ක් හරි 18ක් හරි. ඒ 18ම මම drive කරා හැම වෙලේම වගේ. මගේ free time එකේ අනිවාර්යෙන් මම ඒකේ drive කරා. එතකොට ඒ ලැබිච්ච 18න් හරි 15න් හරි ඒක පාරක් තමයි හම්බුනේ. පොඩ්ඩක් පාර චුට්ටක් එහෙට මෙහෙට වෙනස් වෙලා තිබුණා. නම් ඒ කියන්නේ එක පාර එන්න ඕන ඒ කියන්නේ drive test app එක ඇතුලේ තියෙන පාරට චුට්ටක් වෙනත් අතුරු පාරකින් ඇතුළට ආපු ගතියක් තිබුණා. නමුත් ඒක මහ ලොකු වෙනසක් වුණේ නැහැ.
රවුන්ඩ් ද බවුට්ස් පවා ඒ ආකාරයමයි එමමයි කිසිම වෙනසක් නැහැ. ඉතින් මේක කාලෙන් කාලට අප්ඩේට් වෙන නිසා දැන් මේ වෙනකොට අප්ඩේට් එකක් ගිහිල්ලා ඇති ගොඩක් වෙලාට. ඉතින් රයිට් මෙතන ඔයා බලන්න මේ ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ මොනවාද අපිට පුළුවන් මෙතන මේ ඇප් එක පර්චස් කරන්න පුළුවන් රයිට්. පර්චස් කරනකොට මෙහෙම කරන්නකො ඇප් එක ගත්තට පස්සේ ඔයාට මට ඉන්ස්ටෝල් කරනකොටම මේක ආවද කියලා මට මතක නෑ පොප් එක whatever කිසි ප්‍රශ්නයක් නෑ. මෙතන ඔයා යුනයිටඩ් කින්ග්ඩම් නේ. එතකොට ඔයාට පුළුවන් මෙතන ඔයාගේ ඔයා ඉන්න පැත්ත ගැහුවාම පෙන් රයිට් ඔය තියෙන්නේ. දැන් මම ඉන්නේ ඇෂ් ෆීල්ඩ් වල. එතකොට ඇෂ් ෆීල්ඩ් වලට අදාළ වෙන මොනවාද ටෙස්ට් සෙන්ටර්ස් ටික මෙතන පෙන්නනවා. හරිද? එතකොට ඒ පැත්තට අදාළ වෙන ඔක්කොම ටෙස්ට් සෙන්ටර්ස් මෙතන පෙන්නනවා. ඒ පෙන්නන ටෙස්ට් සෙන්ටර්ස් වලින් අපිට අපේ පැත්තට අදාළ වෙන ටෙස්ට් සෙන්ටර් එක අපිට ගන්න පුළුවන්. රයිට්? එතකොට අපි ගන්නවා මේක ගත්තාම ඔන්න රයිට්. මෙතනින් එහාට මට යන්න බෑ. මේකේ ටෙස්ට් රූට් බන්ඩල් එක ඔයා ගන්න ඕනේ. මේක මාසෙකට 12.99ක්. මේක පාඩු නෑ හොඳේ. මේක පාඩු නැහැ. මේක ඇතුළට ගිහාම වෙන මොකුත් නෙමෙයි. මේක ඇතුළට ගිහාම කෙලින්ම ඔයාට පෙන්වන්නේ වෙන දෙයක් නෙමෙයි. මෙන්න මේ උඩ පික්චර් එකේ තියෙන විදිහට රයිට්. මේ වම් පැත්තේ තියෙන පික්චර් එකේ බලන්න මේ ඩ්‍රයිවිං මේ රූට් එකක් මේ පෙන්වන්නේ. හරිද? ඔය වගේ ඔයාට මෙතෙන්ට මෙන්න මේ my routes කියන තැනට මෙතෙන්ට ඔයාට පෙන්නනවා ඔයාගේ ඒ අදාළ පළාතට තියෙන ඒ අදාළ ටෙස්ට් සෙන්ටර් එකට තියෙන රූට්ස් ටික මෙතන පෙන්නනවා. එතකොට ඔයා සාමාන්‍ය විදිහට ටෙස්ට් රූට් එකක් උඩ ටැප් කරාට පස්සේ ඔයාගේ ඒ ටෙස්ට් රූට් එක ඇතුළෙම තියෙන මැප් එකෙන් ඔයාට සැට් නැව් එක පෙන්නන්න පටන් ගන්නවා. එතකොට තියෙනවා ඔයාට ඒක ෆලෝ කරගෙන යන්න. හරිද? ඉතින් හරි ලේසි. මේකේ තියෙන පාරවල් ගොඩක් වෙලාවට හරි කියලා තමයි මම නම් කමෙන්ට්ස් වල ඇත්තටම දැක්කේ. මොකද මම ගොඩක් ඒවා හෙව්වා. මොකද අපිට ටෙස්ට් රූට්ස් ටික දැනගන්න පුළුවන් නම් මාර වටිනවා. දැන් මේක ඔන්ලයින් අපිට බලන්න පුළුවන්. ඔන්ලයින් එක තැනක PDF එකක් තියෙනවා. ඒක ඇත්ත. ඒ PDF එකෙන් ඔයා ගත්තට ඔයාට මෙච්චර ක්ලියර්ලි ලැබෙන්නේ නැහැ. හේතුව තමයි මේ පාරවල් ඔක්කොම ගොඩක් කවලම් වෙලා තියෙන්නේ. එතකොට එකම පාරෙන් තමයි එළියට එන්නේ. එතකොට අපිට හිතා ගන්න බෑ මේ කොයි තැන්වලද අපි යන්න ඕනේ කියලා. අපි හිතමුකෝ දැන් අපි ගත්තොත් අපි බලමු A38 කියන පාරට ගොඩක් පාරවල වලින් ඇවිල්ලා එන්න පුළුවන්. හැබැයි A38 පාරෙත් අපි හැම වෙලේම හැම පාරක්ම කවර් කරනවා A38. එතකොට කොයි පාරෙන්ද A38 එකට එන්න ඕන? කොයි පාරවලද අපි වැඩිපුර ඇක්සස් කරන්න ඕනේ? A38 එකේ ගිහිල්ලා පුරුදු නම් අනිත් පාරවල් මොනවද එහෙම කියලා තේරුණාද මං කියන එක. අන්න ඒ වගේ දෙයක් තියෙනවා එතන. එතකොට අපිට හිතා ගන්න අමාරුයි. අපි පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා එතනදී. ඉතින් ඒ නිසා චුට්ටක් අවධානයෙන් ඒ ටික බලන්න වෙනවා. ඒ නිසා මේ ඇප් එක පර්චේස් කරන්න කියලා මම නම් කියන්නේ. මම මේකත් ගත්තා අර මුලින්ම ටෙස්ට් තියරි ටෙස්ට් එකේ ඇප් එකක් ගත්තා. ওই ඇප් දෙකෙන් තමයි ඇත්තටම එක්සෑම් එකට සෑහෙන ලොකු හෙල්ප් එකක් උනේ. ඉතින් මං කියන්නේ එකයි ඇප් එක දාගන්න ඇප්ස් දාගෙන ඒවැන් ඔයා වැඩක් ගන්න. එතකොට ඔයාට ඉක්මනින් ටෙස්ට් එක පාස් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රයිට්. ඉතින් එහෙනම් ඉතින් ගොඩක් සුබ පතනවා සියලු දෙනාටම ඩ්‍රයිවිං ටෙස්ට් එක ගොඩ දාගෙන ඩ්‍රයිවිං ලයිසන්ස් අරගෙන බ්‍රිටිෂ් ලයිසන් එක අතට ගන්න හැකියාව සියලුම මගේ ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා එහෙනම් ජය වේවා ජයන් වේවා. එක්සෑම් ගොඩ දාගන්න ඩ්‍රයිවිං ටෙස්ට් එක ගොඩ දාගන්න. එහෙනම් ජය වේවා. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් තවත් වටිනා කියන වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙනකන් එහෙනම් අපි නවතිනවා. දනුවන් මදු vlogs. ජය වේවා.